Hallelujah සෙනසුරාදා සුදු සෙනසුරාදා චතාරික පණිවිඩය ප්‍රේමවන්තයිනි අප හැම කෙනෙක්ම අද දවසේ දේව අම්මා වෙත අපගේ විශේෂ අවධානය යොමු කරනවා. ඕතුමිය වික්ෂෝප දේව මාතාවන් වශයෙන් හඳුන්වනු ලැබුවත් කුරුසේ පාමුල ඕතුමිය බලාපොරොත්තුවේ අම්මා බවට පත් වුණා. වික්ෂෝප වීමත් අපිට හිතාගන්න බැහැ. අනුග්‍රහයක්ම නැතිව ඒ වගේ දුක්ඛාන්තරාවක් ඕතුමියට තම පුතාගේ අවසන් හුස්ම හෙළන මොහොතේදී දරා ගන්නට බෑ. ඕතුමිය අනුග්‍රහයෙන් පිරුණා. උකුලේ හොයාගෙන හදා වඩාපු ආදරණීය පුතුන්ගේ මලකඳ උකුලේ හොවද්දී කොයි අම්මටද ඒක දරා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඕතුමියේදී දරා ගන්නවා. ඊටව ඕතුමිය විශ්වාස කළා මෙතනින් සියල්ල අවසාන නැහැ. සක්‍රමේන්තු වසරේ අපි ඕතුමිය දිස්ස අද වැඩියෙන් බලන්න ඕනේ. අපි හුඟ දෙනෙක් මෙතනින් ඉතින් අපේ ජීවිතය ඔක්කොම නිෂ්ඵලයිනේ. වැඩක් නෑ. අපි කොච්චර ඇදහිල්ලෙන් හිටියද ඔක්කොම බලාපොරොත්තුසුන්. මේ වගේ හිතන හැම කෙනෙක්ටම දේවම්ම කියනවා කුරුස ගහේදී මගේ පුතා මට ජුවාම් තුමාව නැත්තම් ප්‍රේමාන්ත ශ්‍රාවකයා දුන්නා වගේ ඔබ සැමෝ මට දීලා තියෙන. ඒ මම ඔබට ආදරෙන් මගේ පුතාගේ ජයග්‍රහණය බෙදා ගන්නට සැදී පැහැදී සිටින මව හැටියට. ඒ නිසා අපි ලොකු බලාපොරොත්තුවක් ඇති කරගන්නමු. දේවම්මාව ප්‍රේමවන්ත ශ්‍රාවකයා තම නිවසට කැඳවා ගත්තා. ඒ වගේ අද දවසේ දේවම්මව අපේ නිවස වලට කැඳවාගෙන අපේ ජීවිතයේ ප්‍රශ්න, වේදනා, දුක්, කම්කටොළු, පාපිච්ච තත්ත්වයන්ගෙන් ඈතර වෙන්න බැරි වීම මෙකී නොකී හැම දෙයක්ම දේවම්මගේ හදවතේ තබලා ඕතුමිය කුරුසිය දෙසින් අපට විජයග්‍රහණය කරා යන බලාපොරොත්තු අම්ම වෙන්දී අපි ඕතුමියගේ අත අල්ලගෙන කියමු දේවම්මේ ඔබතුමිය මුළු විශ්වයම විශ්‍රාමයට ගිය වෙලාවේදී ජයග්‍රහණය සඳහා බලාපොරොත්තු අම්මා වුණා වගේ අපේ ජීවිත ගමනේදී ඔබතුමිය ජයග්‍රහණය අම්මා වෙන්න. ඔබතුමිය අප වෙනුවෙන් Amen.